Hi guys, welcome to Zero Movie Hub. ඉතින් අදත් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා මේ ෆිල්ම් රිවිව් එකට. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ වෙනදා කියනවා වගේ ෆිල්ම් එකක් නෙමෙයි. මේක ඇත්තටම ටීවී සීරීස් එකක්. විශේෂම කාරණාව තමයි මේක ලංකාවේ ටීවී සීරීස් එකක්. ඉතින් ලංකාවේ තියෙන නම්බර් 1 ටීවී සීරීස් එකක් කිව්වොත් ඉතින් ඔයාලා ගොඩක් කට්ටිය දන්නවා ඉතින් මොකක්ද ඒතකොට මේක කියලා. ඉතින් මේ ටීවී සීරීස් එකේ නම තමයි කූඹියෝ. ඉතින් ගොඩාක් දෙනෙක් බලලා ඇති. මම මේක ගෙනාවේ බලලා නැති. තාම මේ ටීවී සීරීස් එක ගැන නොදන්න පිරිසකුත් ලංකාවේ ඉන්නවා කියලා දන්න හින්දා තමයි මම මේක ගෙනාවේ. ඉතින් අද අපි යමු වීඩියෝ එකට. Let's go to the video. ඉතින් අපි ටීවී සීරීස් එක පැත්තට ගියොත් ඉතින් මේක මොන වගේ ටීවී සීරීස් එකක්ද කියනවා නම් මේක පොලිටිකල් ට්‍රිලර් ගණයට ආයතන ඉතින් ටීවී සීරීස් එකක්. ඉතින් මේක ගැන කියනවා නම් ඉතින් ලංකාවේ බොහෝ දෙනා මේක දැනටත් බලලා තියෙන්නේ. ඒ වුණාට මම මේක ගෙනාවේ තවටත් නොදන්න පිරිසක් ඉන්නවා මෙහෙම ටීවී සීරීස් එකක් ලංකාවේ රිලීස් වුණා කියලා. ඉතින් මේක රිලීස් වුණේ 2017 2018 කියන කාලවකවානුවේ. ඉතින් මේක ලීවේ. ඉතින් මේකේ කතාව ලීවේ කෙනාගේ නම තමයි ලක්මාල් ධර්මරත්න කියන්නේ. ඉතින් ලක්මාල් ධර්මරත්න කියලා කියන ඉතින් මෙයා ගොඩක් කට්ටිය හඳුන්වන ලකා කියලා. ඉතින් ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ස් විදියට තුමින්දු ඊට පස්සේ කරුණ ගුණසේකර යුරේනි වගේ ඉතින් සුපිරි නළුවෝ නිලිය රසක් ඉතින් මේකට සහභාගී වෙලා තියෙනවා මේ ටීවී සීරීස් එකට. ඉතින් මේක ගැන කතා කරනවා නම් මම රෙකමන්ඩ් කරනවා හැමෝටම මේ ටීවී සීරීස් එක බලන්න. මොකද කිව්වොත් මේක බලුවොත් ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන් පොලිටික් පැත්තෙන්. ඒ කියන්නේ දේශපාලනේ මොකද්ද වෙන්නේ කියන දේ යථා ස්වරූපයේ ඉතින් මේ කතාව ඇතුලේ තියෙනවා. මේකේ තියෙන්නේ දැනට අවිත් තියෙන එක සීරීස් එකයි එපිසෝඩ් 57ක් තියෙනවා. ඉතින් මේකේ ආයෙ කියන්න ඕන මේකේ දෙවෙනි සීරීස් එක රිලීස් වෙනවා කියලා කියනවා. මොකද ලකා ගහපු වාලම්පූරි ෆිල්ම් එකෙන් පස්සේ තමයි ඉතින් මේක රිලීස් වෙන්නේ. ඉතින් මේකේ කතාවට ඉතින් ජෙහාන් තමයි ඉතින් මේකේ ඉන්න මොලකාරයා. ඉතින් ඊට පස්සේ ප්‍රියන්ත මහවුල්ගම කියන්නේ ඉතින් මිනිහා මෝඩයා කියන්නත් ඉතින් පුළුවන් එයාට මිනිහා අවංක පොරක්. ඉතින් මේ කතාව ඉතින් දිගටම කතාගෙන යනවා. ඉතින් මේකේ විශේෂම කාරණාව තමයි IMDb රේට් එක 9.1ක් තියෙන සුපිරිම ටීවී සීරීස් එකක්. ඉතින් මේක බලන්න පුළුවන් විදිහ මම කියන්නම් YouTube එකට ගියොත් ඔයාලට මේක සම්පූර්ණ එපිසෝඩ් ටික බලන්න පුළුවන්. කෝඹියෝ කියලා ගහපුවාම ITN එකේ සම්පූර්ණ එපිසෝඩ් ටික ඉතින් මේක එනවා. ඉතින් මේක ඒ දවස්වල පිස්සුවක් වගේ තමයි දැනුත් මේක පිස්සුවෙන් බලන සෙට් එකක් කියනවා. ඉතින් එහෙනම් මම ලංකාවේ රිලීස් වෙච්ච තවත් සුපිරි ටීවී සීරීස් ටිකක් ඒ ටිකත් මම ගේන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙනම් මම අදට ගිහින් එනවා මේ සිරෝ මූවී හබ්. බයි බයි.